ගුප්තයි කියන වචනයම ගුප්තභාවයක් නැත්ද? කවුද මේ ගුප්තයි කියන වචනේ දැම්මේ? ජීවිතේට එකපාරක් හරි ඒ අත්දැකීම විඳලා තියනවද? දැක්කත් ඒ මගේ හිත කියලා හිතාගෙන හිත හදාගත්තා නේද? එන යමු එහෙම තැනක් කියන තැනකට. ලංකාව පුරාම එහෙම තැන් හොයාගෙන ගිය මට හිතුණා ජපානෙත් එහෙම තැනක් හොයාගෙන යන්න. ඉතින් මේ තියෙන්නේ එතන ෆුකුෝකාවල මියාමාවල තියෙන ගමේ තමයි මේ තැන තියෙන්නේ. හැබැයි ස්වභාව සෞන්දර්යයෙන් ඉහළම තැනක්. හොල්මන් අනම්මනම් තියෙනවා කියපු හින්දා අපිටත් හිතුණා එතෙන්ට ගිහලා බලන්න. අපිත් ඉතින් හවස 5ට 6ට ගොඩක් රැ වෙලා නෙවෙයි. මොකද ලංකාවේ වගේ හැමතිස්සෙම හැම තැනකටම මෙහෙ යන්න බෑ. ඉතින් අපි හවස 5ට 6ට විතර ගියා මේ গুপ্ত බව බලන්න. හොල්මන් බලන්න නෙවෙයි ගියේ গুপ্ত බව බලන්න. ඉතින් ස්වභාව සෞන්දර්යයෙන් අති ඉහළම තැනක් තමයි මේ තැන. Seven Spirit Fall කියන මේ ඇල්ල මියාමාවල තමයි තියෙන්නේ ෆුකුෝකාවල. හරියට නිකන් ලක්ෂපාන ඇල්ල වගේ. ඒ තරම් උස නැති වුණාට ඒ වටපිටාව ඒ වගේ. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ ජීවිතේ විඳින්න, ඇවිදින්න, ලස්සන බලන්න. গুপ্তයි කියලා කියන්නේ මන් දන්නේ গুপ্তයි කියන්නේ ඇයි කියලා. ඒත් গুপ্তයි කියන හැමතැනම තියෙන්නේ හරි අමුතුම සුන්දරත්වයක්. ඉතින් මේ තැන් වලට යන්න ජපානයේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ ළඟ තියෙන කෙනෙක් නම් ඔයාලා ට්‍රිප් එකක් ආවනම් හතල් එකට ආවනම් අනිවාර්යයෙන් මේ තැනකට යන්න. Seven Spirit Fall තියෙන මියාමාවල. ඉතින් ඊළඟ වීඩියෝ එකේ හම්බෙනකන් The Art of Travel අද ඔයාලගෙන් සමුගන්නවා. ඉතින් හැමෝටම ජය වේවා. හැමෝටම බුදු සරණයි.